ආයුබෝවන් හරිතේ හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම රවිෂ්කා කම්ලත් ප්‍රථමේ නවධානය පුවත් සිරස්තල වෙත අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු යෝජනාවලිය අගමැතිනියට ඔබ යලිත් සියත ප්‍රවෘත්ති සමගින් අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු යෝජනාවලිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගන්වා තිබෙනවා. ඒ රුහුණ විශ්වවිද්‍යාලය ආදී විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමය විසිනුයි. රුහුණ විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමය විසින් අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු යන තේමාවෙන් සම්පාදනය කරන ලද ජනහිතකාමී යහපත් ශ්‍රී ලාංකීය සමාජයක් උදෙසා වන මාර්ගෝපදේශ යෝජනාවලිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්වීම සිදු වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් මහජනතාවට සේවාව සැපීම, නව ආකල්ප සංවර්ධනය කිරීම, පොදු ප්‍රවාහනය ඇතුළු තෝරාගත් සුවිශේෂී අංශයන් තුළ සිදුවිය යුතු වෙනස්කම් මෙම යෝජනාවලියට ඇතුළත් කර රට තුළ නව පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා නිර්මාණය කළ නවනෙත් ෆේස්බුක් පිටුව විවෘත කිරීමද මෙහිදී සිදු වුණා. රජය රට තුළ සිදු කිරීමට යන පරිවර්තනය වෙනුවෙන් වෘත්තීය වේදීන් ඇතුළු සමස්ත ජනතාවගේ සහාය අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් රුහුණ විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමයේ ගන්නා මෙම උත්සාහය අගය කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී සඳහන් කළා. මෙම අවස්ථාවට රුහුණ විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමයේ ලේකම් ලාල්කාන්ත කැඳවුම්කරු පාලිත උදේකාන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.